පුදසක් සියලු දෙනාටම ඉතින් අදත් මම ඔයාලට වීඩියෝ අරගෙන ආවේ 2025 ESBM කරන නංගිල මල්ලිරාට තියෙන අසයින්මන්ට් එක තමයි ව්‍යවසායගත කුඩා ව්‍යාපාර සඳහා වන උසස් සාතික පත්‍ර මාලාවේ ආර්ථික විද්‍යාව කියන එක තමයි අද මම කතා කරන්නේ. ආර්ථික විද්‍යාව සබ්ජෙක්ට් එකේ තියෙන අසයින්මන්ට් අංක 11 කියන අසයින්මන්ට් එක තමයි අද මම කතා කරන්නේ, සාකච්ඡා කරන්නේ. ඒ වගේම ප්‍රශ්නේ ඔයාලට දීලා තියෙනවාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ දිය තියෙනවා ඔබ ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාරයක් හඳුන්වා දීමට සැලසුම් කරන්නේ ඇයි උපකල්පනය කරන්න කියලා. ඒ කියන්නේ ඔයා හිතන්න ඕන නව ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා, ව්‍යාපාරයක් හඳුන්වා දෙනවා කියලා. හරිද? ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉස්සෙල්ලම වෙන අසයින්මන්ට් වලට වගේ මේකේ ලබා දීලා තියෙනවා වචන 100ක් දෙන්න කියලා. හරිද? ඒ කියන්නේ ඔයා මෙතන ආ කියන කොටසේ වචන 100කින් ලියන්න ඕන මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර. හරි. ඉතින් අපි මේ විදිහට ලියමු. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මෙයාලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා AI භාවිතාවෙන් AI භාවිතා කරලා මේක පිළිතුරු සපයන්න එපා කියලා. ඒක එපා කියනවා නම් ඒ වැඩේ කරන්න යන්න එපා. හරි. ඊට පස්සේ තමයි ඉදිරිපත් කළ යුතු දේ තමයි 2025 11 වෙනි මාසේ 16 ඉතින් වැඩි කාලයක් නැහැ. අද 7 වෙනිදා. ඉතින් තව පොඩි කාල සීමාවක් තමයි තියෙන්නේ. ඒක නිසා මේ අසයින්මන්ට් එක ඉක්මනට කරලා සබ්මිට් කරන්න. ඉතින් අපි පිළිතුරු ලබා දෙනවා. මේ පිළිතුරත් අරගෙන ඔයාගේ පිළිතුරුත් එකතු කරලා ලස්සන අසයින්මන්ට් එකක් හදලා සබ්මිට් කරන්න. ලකුණු වැඩිපුර ගන්න පුළුවන්. හරි. ඉතින් අපි පළවෙනි කොටසට අදාළ පිළිතුර සාකච්ඡා කරමු. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කරන ව්‍යාපාර ආකෘතිය විස්තර කරන්න. අපි විස්තරයක් කරන්න ඕන. විස්තරයක් කරමු. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේ වෙළඳ නාමයේ යටතේ. හරිද? ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. මම මේ වෙද්දි මේ වෙළඳ නාමයේ යටතේ තමයි මේක ලියන්නේ. හරිද? ඉතින් ඔයා ලියන්න ඕන. ඔයාගේ වෙළඳ නාමයක් යටතේ දාලා මේ විදිහට ලියන්න පුළුවන්. හරි. මම මේ විදිහට ලියන වෙළඳ නාමයේ යටතේ ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ කාබනික තේ නිෂ්පාදන සහ අපනයන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මම සැලසුම් කරමි කියලා. ඒ කියන්නේ දැන් මේක ලියන භාෂාව තමයි කරමි. ඒ කියන්නේ ඔයා මේක කරන්න ඉන්නවා වගේ ඒ වගේ අදහසකින් තමයි ලියන්න ඕන. හරිද? ඉතින් ඔයා ලියන විදිහට ලියන්න ඕන. ඉතින් මම මෙතන මගේ කරුණුත් අරගෙන ඔයාලට ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙම ව්‍යාපාරයේ මධ්‍යම කඳුකරයේ සහතික කළ කාබනික වතු වලින් දේශීය වගා කරන ලද තේ දළු භාවිතා කරමින් උසස් තත්ත්වයේ කාබනික තේ කුල නිෂ්පාදන කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. සමාගම ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට කියන B2C සහ ව්‍යාපාරයට නම් B2B ඒ වගේම ආකෘතියක් අනුගමනය කරනු ඇත. මාර්ගගත වෙළඳසැලක් කරහා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ට ඍජුවම විකිණීම සහ විදේශීය සිල්ලර වෙළඳන්ට අපනයනය කිරීම වටිනාකම් එකතු කළ කාබනික තේ අපනයනය හරහා විදේශ විනිමය උපයන අතර තිරසාර කෘෂි කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීම අරමුණයි. හරි. ඉතින් මෙන්න මේ ටික තමයි ඔයාට වචන 100ක් විදිහට ලියන්න තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබේ ව්‍යාපාරය අදහස මත පදනම් ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය නිශ්චිත නිෂ්පාදන සාධක හඳුනාගෙන පැහැදිලි කරන්න. ඉතින් වචන 400ක් ලියන්න තියෙනවා. ඉතින් මේකට ලකුණු 15ක් හම්බ වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම වචන 400ක් ලියන්න. ඒ වගේම තමයි ඔයාලා ලියන වචන ගානත් මෙයාලා බලනවා. හරිද? ඔයා වචන 400ක් කියලා වචන 300ක් තේරෙලා තියෙනවා. ඉතින් ඔයාලා ලකුණු ලැබෙන්නේ පොඩි ප්‍රමාණයක්. ඉතින් ලියද්දී අකුරු පැහැදිලිව ලියන්න. මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර තමයි මේ තියෙන්නේ. හරිද? ඉතින් ව්‍යාපාරයට අවශ්‍ය නිෂ්පාදන හැකියාවන් කාබනික තේ අපනයන කර්මාන්තයේ සාර්ථක වීමට නම් පුව සිලොන් ඇක්සෙන්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සතු ගුණාත්මක භාවය, අනුකූලතාවය සහ වෙළඳපොළ තරංකාරීත්වය සහතික කරන ප්‍රධාන නිෂ්පාදන හැකියාවන් කිහිපයක් තිබිය යුතුයි කියලා මේ විදිහට ලියුවා. හරිද? ඊට පස්සේ ලියන්න තරු ලකුණක් දාලා නැත්නම් අංක 1 දාලා තත්ත්ව සහතික කිරීම සහ සහතික කිරීම කියලා. හරිද? එහෙම ලියලා ඒක යටතේ ලියන්න කාබනික තේ USDA කාබනික EU කාබනික සහ IOS 20000 වැනි ජාත්‍යන්තර පෙමදීන්ට අනුකූල විය යුතුයි. ව්‍යාපාරයේ පාංශු පරීක්ෂාව, රසායනික නිදහස් වගාව සහ සනීපාරක්ෂක ඇසුරුම් ඇතුළුව දැඩි තත්ත්ව සහතිකයක් පද්ධතියක් ස්ථාපිත කළ යුතුයි. කාබනික සහතිකත ලබා ගැනීම වෙළඳ විශ්වාසනීයත්වය ශක්තිමත් කරන අතර ලොව පුරා පරිසර හිතලාමී පාරිභෝගිකයින් ආකර්ෂණය කරයි. තිරසාර මූලාශ්‍රයන් සහ සොයා ගැනීමේ හැකියාව, පලිබෝධ නාශක නිදහස් තේ දළු විශ්වාසදායක සැපයුමක් සහතික කිරීම සඳහා දේශීය කුඩා වතු හිමියන් සමග හවුරුකාරීත්වයෙන් අත්‍යවශ්‍ය වේ. වගාවේසික ඇසුරුම් කිරීම දක්වා තේ දළු නිරීක්ෂණය කිරීම සඳහා සොයා ගැනීමේ පද්ධතියක් සංවර්ධනය කළ යුතුයි. මේ විනිවිදභාවය වැඩි දියුණු කරයි. අපනයන අවශ්‍යතාව සපුරාලයි. සහ නිෂ්පාදන සත්‍යතාවය පිළිබඳ පාරිභෝගිකයන්ට සහතික කරයි. ඒ වගේම තුන්වෙනි ඉලක්කම දාලා ලියන්න පුළුවන් අර මේ විදිහට නැත්තම් තරු ලකුණක් දාලා ලියා ගන්න උසස් සැකසුම් ඇසුරුම් තාක්ෂණය කියලා. ඒක යටතේ ලියා ගන්න සමාගම මැලවී යන අගල වියලන යන්ත්‍ර සහ රස මුද්‍රා තැබීමේ ඇසුරුම් මේකක ඇතුළු නවීන තේ සැකසුම් යන්ත්‍රෝපකරණ සඳහා ආයෝජනය කළ යුතුයි. රික්ත මුද්‍රා තැබූ කෙතමනය ප්‍රතිරෝධී ඇසුරුම් අපනයනයේදී නැවුම් බව ආරක්ෂා කරනු ඇත. ආකර්ශනීය පරිසර හිතකාමී ඇසුරුම් ජෛව වියෝජනයට ලක්විය හැකි. ද්‍රව්‍ය භාවිතා කරමින් පරිසර හිතකාමී පාරිභෝගිකයන්ට ආයාචනා කරනු ඇත. හතරවෙනි එක ඉලක්කම දාලා හරි නැත්නම් තරු ලකුණ දාලා හරි ලියා ගන්න පරීක්ෂණ හා නිෂ්පාදන නවෝත්පාදනය. නිෂ්පාදන විවිධාංගීකරණයේ ඊට වැදගත් ව්‍යාපාරයක් රසකර තේ
උදාහරණයක් මින්ටි කොරුඳු සහ දෙහි ගෙඩි මිශ්‍රණ සහ සුවයතාවයට නැඹුරු තේ විෂයවත් කිරීම සිහින්වීම ලිහිල් කිරීමේ පෙවේද සංවර්ධනය කළ යුතුයි. අකණ්ඩ පරීක්ෂණ සහ සංවර්ධන මගින් වෙනස් වන ගෝලීය මනාපයන්ට තරංකාරීත්වය ප්‍රතිචාර දැක්වීම සහතික කෙරේ. ඒ වගේම ඔයාලට ලියන්න පුළුවන් ඊළඟට 6 වෙනි අංකේ දාලා හරි නැත්නම් තරුලගුණක් තාරහා ලියාගෙන සැපයීම සහ අපනයන අනුකූලතාවය. කාලෝචිත බෙදා හැරීම සඳහා කාර්යක්ෂම සැපයුම් කළමනාකරණය අත්‍යවශ්‍ය වේ. සමාගම අපනයන ලියකියවි ලේබල් කිරීමේ නීති සහ ජාත්‍යන්තර වෙළඳ රෙගුලාසි වලට අනුකූල විය යුතුයි. භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් සහ අපනයන ප්‍රවර්ධනීය ආයතන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වැනි සමග සහයෝගීතාවයේ සොමට මෙහෙයුම් සඳහා සහාය වෙනු ඇත. හරි. කෙටියෙන් කිවහොත් තත්ත්ව පාලනයේ සිට වෙළඳ කළමනාකරණය දක්වා මෙම හැකියාවන් ගෝලීය වශයෙන් තරංකාරී අගය එකතු කළ කාබනික තේ නිෂ්පාදන සඳහා පදනම් සාදයි කියලා ලියනවා. පළවෙනි ප්‍රශ්නේ ඈ කියන කොටස. ඒකේ දීලා තියෙනවා අපේක්ෂිත ගණන්දුරුකරුවන් හඳුනා ගැනීම ව්‍යාපාරය වන ඉල්ලුම පුරවකථනය කිරීම ඔබ විසින් ඉල්ලුම් විශ්ලේෂණයේ යොදන ආකාරය පැහැදිලි කරන්න කියලා. ඉතින් වචන 500ක් කියනවා කලින් ගියේ වචන 400ක් තිබුණා මට වචන 400ම වට කියන්න බෑ. නමුත් මම ඔයාලට ඒ උදාහරණ වශයෙන් දීලා තියෙනවා ඔයාලට විස්තර කරගන්න පුළුවන්. මම මේ උදාහරණයක් දෙනවා. ඒක ඔයාලට දිග විස්තරයක් ලබා දෙන්න පුළුවන්. හරි. අපි දැන් ඈ කොටස ආරාධනා කරමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන. හරි. ඉලක්කගත ගණන්දුරුකරුවන් හඳුනා ගැනීමට සහ ඉල්ලුම පුරෝගතනය කිරීමට ඉල්ලුම විශ්ලේෂණය භාවිතා කිරීම. ඉතින් අපි මේක ලස් 10 ලියනවා. ඉල්ලුම විශ්ලේෂණ ව්‍යවසායකයෙකුට නිෂ්පාදනයක් ක්‍රියාත් කිරීමට පෙර වෙළඳපොළ අවශ්‍යතා පාරිභෝගික මනාපයන් සහ විභව විකුණුම් පරිමාව තේරුම් ගැනීමට උපකාරී වේ. පුවර් සියොන් එක්සෙන්ස් ප්‍රයිවට් ලිමිටඩ් සඳහා ඉල්ලුම විශ්ලේෂණයට ඉලක්කගත ගණන්දුරුකරුවන් හඳුනා ගැනීමට කාබනික තේ සඳහා අනාගත ඉල්ලුම පුරෝගතනය කිරීමට ගුණාත්මක ප්‍රමාණාත්මක ක්‍රම දෙකම ඇතුළත් වේ. ඉතින් මම මෙතනදී ඔයාලට උදාහරණ දෙනවා. මේ උදාහරණ මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් ඔයාලට මේ උදාහරණේ අරගෙන ඔයාලට ලියන්න පුළුවන් සටහනක්. දිග සටහනක් වචන 100ක් හරි 200ක් හරි ඔයාලට ලියන්න පුළුවන් එහෙම. හරි පළවෙනි උදාහරණය ඉලක්කගත ගණන්දුරුකරුවන් හඳුනා ගැනීම. මේක මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඉලක්කගත ගණන්දුරුකරුවන් සම්බන්ධව පොඩි විස්තරයක් ඔයාලට දෙන්නම්. පළමු පියවර වන්නේ වෙළඳපොළ ඛණ්ඩනයයි. භූගෝලයේ ජන විකාශනයේ ජීවන රටාව සහ මිලදී ගැනීමේ හැසිරීම මත පදනම විභව ගණන්දුරුකරුවන් කණ්ඩායම් වලට බෙදීමයි. ඊළඟට උදාහරණයක් ඔයාලට ලියා ගන්න පුළුවන් ඉල්ලුම ඇස්තමේන්තු කිරීම සඳහා දත්ත රැස් කිරීම. හරිද? ඒකටත් ඔයාලට ඉල්ලුම ඇස්තමේන්තු කරන විදිය දත්ත රැස් කරන විදිය කොටස් දෙකකට බෙදලා ඒක ඔයාලට ලියන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් තවත් උදාහරණයක් තමයි උදාහරණ නැහැ. නමුත් ඔයාලට මේක ලියන්න පුළුවන් ද්විතීක දත්ත ප්‍රාථමික දත්ත ඒක ඔයාලට ලියන්න පුළුවන් ඉල්ලුම ඇස්තමේන්තු කිරීම සඳහා. හරි දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ඒකේ අසයින්මන්ට් එකේ දෙවෙනි ප්‍රශ්නේ උද්ගමනය පාලනය කිරීමට ව්‍යවසායකයන්ට සහාය වීම සඳහා රාජ්‍යයක් විසින් කුමන ක්‍රියාමාර්ග ගනු ලබයිද ශ්‍රී ලංකාව ඇසුරෙන් උදාහරණ දක්වා සමග පැහැදිලි කරන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ඇසුරෙන් විතරයි. ඒ කියන්නේ වෙනත් රටවල් ඔයගොල්ලෝ ඕනින් මේ උදාහරණ ගන්න එපා. ශ්‍රී ලංකාව විතරක් තියෙන උදාහරණ අරගෙන ලියන්න. අපි ඒකත් බලමු. හරි ප්‍රශ්නාංක 2 පළවෙනි අයන්නට උත්තරේ මේ ලියන්න පිළිතුරු ලියා ගන්න. උද්ගමනය පාලනය කිරීමට සහ ව්‍යවසායකයන්ට සහාය වීමට රජය ගන්නා පියවර. ශ්‍රී ලංකා රජයේ මුදල් මූල්‍ය සහ ප්‍රතිපත්ති වියවලට එකතුවක් හරහා උද්ගමනය පාලනය කිරීමට ව්‍යවසායකයන්ට සහාය විය හැකිය. ඒකේ තරුලකුණක් දාලා ලියන්න මුදල් පියවර කියලා අතිරික්ත මුදල් සැපයීම අඩු කිරීමට රුපියල් ස්ථාවර කිරීම සහ ආනයනය මගින් මෙහෙවනු ලබන උද්දමනය පාලනය කිරීමට මහ බැංකු පොලියට අනුපාතය වැඩි කළ හැකිය. නිදිනක් වශයෙන් 2022 කාලය තුළ ඉහළ උද්දමනය මඩ පැවැත්වීම සඳහා පොලි අනුපාතය වැඩි කිරීමට භාවිතා කරන ලදී. ඒකේ ලියන්න තවත් තරුලකුණක් දාලා රාජ්‍ය පියවර කියලා ලියලා අනවශ්‍ය රජයේ වියදම් අඩු කිරීමෙන් බදු එකතු කිරීම වැඩි දියුණු කිරීම අයවැය හිඟය අඩු කිරීමට මිල ස්ථාවර කිරීමට උපකාරී වේ කියලා ලියන්න. ඊට පස්සේ ලියන්න ව්‍යවසායකින් සඳහා සහාය කියලා ඒක තරුලකුණක් දාලා ලියා ගන්න රජයට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා අඩු කුරීණයි ආරම්භක ප්‍රතිපාදන සහ බදු දිරිගැන්වීම ලබා දිය හැකිය. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයේ සමෘද්ධි ශුද්ධ මූල්‍ය වැනි වැඩසටහන් දරිය හැකි ණය සපයයි කියලා ලියන්න පුළුවන්. ඒ වගේම තමයි අනුවිනිමය අනුපාත කළමනාකරණය කියලා ලියන්න පුළුවන්. ඒ වගේම මිල පාලනය සහ සහනාධාර අත්‍යවශ්‍ය භාණ්ඩ කියන සඳහා ඒකට වාඩු උදාහරණ දීලා පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම ඒකාබද්ධ පියවර උද්දමනය පාලනය කිරීමට දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම සහ ව්‍යාපාර වර්ධනය සඳහා ස්ථාවර පරිසරයක් නිර්මාණය කිරීමට උපකාරී වේ කියලා ලියන්න පුළුවන්. මේ ප්‍රශ්නේ මේ විදිහට වාඩු ලියන්න පුළුවන්. හරි ඊළඟට ඒකේ කොටසදී අහලා තියෙනවා අසීමිත අවශ්‍යතා සපුරා ගැනීම සීමිත සම්පත් භාවිතා කිරීමේ සෑම රටක්ම වහම මූලික ආර්ථික ප්‍රශ්න තුන පැහැදිලි කරන්න කියලා. ඒකේ වචන 400ක් කියන්න තියෙනවා. ඉතින් මම වචන 400ම කියන්නේ නැහැ. මම ඔයාලට ඒක පැහැදිලි කරලා දෙන්නම් ප්‍රශ්නේ. ඒ වගේම ඒකට උදාහරණ දෙන්නම්. ඒ උදාහරණ ටික ඔයාලට කොලේක ලියාගෙන ඒ උදාහරණ ඔයාලට වචන 50කට දාලා ඔයාලට මේක වචන 400ක් වෙන විදිහට ලියා ගන්න පුළුවන්. හරි. ඉතින් ඒකේ ප්‍රශ්න ලියන මේ විදිහට සෑම රටක්ම මූලික ආර්ථික ගැටලු තුනකට මුහුණ දෙයි. මන්ද සම්පත් සීමිත වන අතර මිනිස් අවශ්‍යතා අසීමිත වේ. මේවා නිෂ්පාදන කළ යුත්තේ කුමක්ද නිෂ්පාදනය කරන්නේ කෙසේද කා සඳහාද නිෂ්පාදනය කළ යුත්තේ යන්නයි කියලා මේ විදිහට ලියන්න. පළවෙනි මූලික ඒ කියන්නේ මූලික ආර්ථික ගැටලු තුන. ඒ තුන හඳුන්වන්න තියෙන්නේ අපි ඒ තුන මම ඔයාලට කියන්න. නිෂ්පාදනය කළ යුත්තේ කුමක්ද කුමන භාණ්ඩ හා සේවාවක්ද කියලා ලියන්න. ඒක ඔයාලට විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක තමයි නිෂ්පාදනය කරන්නේ කෙසේද කියන එක ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන්
කාටද නිෂ්පාදනය කළ යුත්තේ ලියන්න පුළුවන්. ඒ තුන තමයි ඔයා ලියන්න ඕන පැහැදිලි කරලා. වචන 400ක් වෙන ලියා ගන්න. හරිද? ඊට පස්සේ රූප සටහනක් දෙන්න පුළුවන් මෙතන ආකෘතියක් ආර්ථිකයේ සම්බන්ධ ඒක මම ඔයාට දැන් පෙන්නන්න නිෂ්පාදනය කළ යුත්තේ නිෂ්පාදනය කරන්නේ කෙසේද කාටද නිෂ්පාදනය කළ යුත්තේ ඒ ප්‍රශ්නෙට එහෙම ලියන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නේ ඈ කොටස බලමු. අංශ දෙකක් සහිත ආර්ථිකීය ආදායම් වක්‍රීය ප්‍රවාහයේ රූප සටහන ඇසුරින් පැහැදිලි කරන්න. ඉතින් මේකද රූප සටහනක් ඇසුරින් පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් මේක ඔයාට ලියන්න නම් හරිද? ඔයාට මේ රූප සටහන අඳින්න. නමුත් මට මේ රූප සටහන ඔයාට ඇඳලා පෙන්නන්න විදියක් නැති හින්දා මම ඔයාට මේ රූප සටහන අදාළ දේවල් ඔයාට පැහැදිලි කරන්න. වචන 400ක් අංශ දෙකක ආර්ථික ආදායම් චක්‍ර ප්‍රවාහය. ඒකෙදි මෙහෙම ලියන්න ආදායම් වක්‍ර ප්‍රවාහයේ අංශ දෙකක ආකෘතියක් රටේ හෝ විදේශීය වෙළඳාමකින් තොරව සරල ආර්ථිකයක් කුටුම්බ සහ සමාගම් අතර මුදල් හා භාණ්ඩ සංස්කරණය වන ආකාරය පැහැදිලි කරයි කියලා ලියන්න පුළුවන්. ප්‍රධාන සංරචක තියෙන ගෘහස්ත සමාගම්, ඒ වගේම සැබෑ සහ මූල සම්පත් වල ලියන්න පුළුවන්. ඒ වගේම අඛණ්ඩ චක්‍ර ලේඛ ප්‍රවාහය ඒ ටික ලියන්න පුළුවන්. මේ තියෙන්නේ රූප සරහන ආදායම් වක්‍ර ලේඛ ප්‍රවාහය. ඉතින් නිවාස තියෙන සැපයුම් සාධක භාණ්ඩ හා සේවා. මේ රූප සරහන තමයි මේ විදිහට අඳ ගන්න තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ තියෙන විදිහට ඔයා ඒක අඳ ගන්න. හරිද? ඒ ටික තමයි ඔයාට කතා කරන්න තියෙන්නේ මේ අසයින්මන්ට් එකේ. අපි ඊළඟ අසයින්මන්ට් එක බලමු. අසයින්මන්ට් අංක 12 අපි සාකච්ඡා කරනවා ඊළඟ වීඩියෝ එකෙන්. ඒ වීඩියෝ එක බලන්න.